දැන් S එකක් තියෙනම් ඒකක් දාගන්න උනත් බැරි කමක් නැහැ තාම. තියෙන කාලේ ඇති මම අර කියන්නේ ලේසි ප්‍රශ්නට ටාගට් කරලා අමාරු ප්‍රශ්න වලට පස්සේ දෙන බාර දෙන්න. එච්චර මට කියන්නේ thank you. කොහොම හරි පාස් පේපර්ස් ටික කළා. දන්නේ නැති දේවල් ටික දැනගෙන, දන්න දේවල් තව ටිකක් තහවුරු කරගෙන, තමන් තියෙන පරාසය ඇතුලේ කරන්න පුළුවන් උපරිමය කළා. තියෙන පරාසය හොඳට ග්‍රහණය කරගෙන යන්න. එතකොට කවදා හරි ඕගොල්ලොන්ටත් මෙතෙන්ට මේ වගේ එන්න පුළුවන් වෙයි. හැමෝටම සුබ පතනවා. ඉතින් ඕගොල්ලෝ තව මාස 6ක් වගේනේ තියෙන්නේ පොඩි කාලයක්. ඒකින් හින්දා මම කියන්නේ මේ සෝෂල් මීඩියා වලට ෆෝන් එකට එහෙම වැඩි කාලයක් දෙන්න නැතුව අනවශ්‍ය වෙලාවල් අවම කරගෙන තනියෙන් වැඩ කරන්න වෙලාව හදාගන්න. මොකද පන්ති ගොඩක් තියෙනවා දැන් මේ වෙනකොට. මේ ඒ වගේම තමයි රිවිෂන් ක්ලාස් කොහොම වෙතත් පේපර් ක්ලාස් නම් විෂය තුනේම කට් කරන්න එපා. සහ මේ එක ටෙස්ට් එක හරි ඉස්සරහට තියෙන එක ටෙස්ට් එක හරි නම කියලා ප්‍රයිස් එකක් ගන්න බලන්න. ඒ වගේම තමයි විෂයන් තුනේම පාස් පේපර්ස් කරලා අඩුපාඩු අඳුර ගන්න. එකපාරක් කළොත් මදි වගේ නම් දෙතුන් පාරක් හරි කළා තමයි අඩුපාඩු අඳුර ගන්න. ඉතින් මම ඕගොල්ලන්ට විශ් කරනවා හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් වෙන්න කියලා.